මෙලොවෙන්න අඟහරු වෙත යන පුංචි සුරංගනාවිය ඇලිසා කර්සන්. අපි හැමෝම හීන දකිනවා මේ ලෝකෙ ඇතුළේ ජීවත් වෙන්න. ඒත් එක තරුණියක් ඉන්නවා ඇය හීන දකින්නේ මේ ලෝකෙන් සදාටම සමුගෙන යන්න. ඉතින් මම මේ කියන කතාව ඔයාට හිතාගන්න අමාරු කතාවක් වේවි. ඒත් රතු ග්‍රහයා, ඒ කියන්නේ අඟහරු ග්‍රහයා සෙප ගන්නට යන අභ්‍යවකාශ සුරංගනාවිය ඇලිසා කර්සන්. ඇය නමින් ඇලිසා කර්සන් වුවත් ඇයව හඳුන්වන අන්වර්ථ නාමය වුණේ බ්ලූබෙරි. අවුරුදු 3ක පුංචි දරුවෙක් මට අඟහරු ලෝකෙට යන්න ඕන කිව්වොත් අපි හැමෝම hina වෙලා නිකන් ඉඳී නේද? ඒත් ඇලිසාගේ තාත්තා ඒ හීනියට ඇයට පියාපත් ලබා දුන්නා. අද වෙනකොට ඇය නාසා ආයතනයේ පුහුණුව ලබන අඟහරු වෙත යන පළමු මිනිස් මෙහෙයුමේ ප්‍රධාන අපේක්ෂිකාවයි. ඇය සතු වාර්තා නාසා අභ්‍යවකාශ කඳවුරු 3ක්ම අවසන් කළ ලොව පළමු පුද්ගලයාද ඇයයි. නාසා මධ්‍යස්ථාන 14කටම ගිය එකම තැනැත්තියද ඇයයි. ඇය භාෂා 4ක් හැදෑරූ දක්ෂ ගුවන් නියමුවරියක්. නැවත නොයන ගමනක්. මේ කතාවේ වඩාත් සංවේදීම කොටස මේකයි. 2030 දශකයේ ඇය අඟහරු වෙත යන්නේ නැවත පෘථිවියට නොයන ගමනක් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. තමන්ගේ තාරුණ්‍ය, පවුල, විවාහය සහ පෘථිවියේ සුව පහසුව වෙනුවට ඇය තෝරාගත්තේ මාස 7ක දුෂ්කර ගමනක් සහ පාළු රතු ග්‍රහයා මත හුදෙකලා වීමටයි. අඟහරු වෙත යාමට මාස 7ක් හෝ මාස 9ක කාලයක් අභ්‍යවකාශ යානයක සිටීමට ඇයට සිදුවෙනවා. මගේ පෞද්ගලික ජීවිතයට වඩා මා කරන දේ මුළු ලෝකෙටම වටිනවා. ඇය පවසන්නේ ඒ වගේ ආත්ම විශ්වාසයකින්. ඇය පවසන්නේ අඟහරු වෙත යන මෙහෙයුමෙන් නැවත පෘථිවියට ඒමට නොහැකි වුවද ඇය එයට සූදානම් බවයි. කාලයක් අභ්‍යවකාශ යානයක් තුළ හුදෙකලාව ගමන් කරන්න ඇය මානසිකව සූදානම් වෙලා ඉන්නවා. දවසක ඇය අඟහරු යානයට ගොඩ වෙලා ජනේලයෙන් පෘථිවිය දෙස බලන අවසාන මොහොත. ඒ නිල් පාට ලෝකයේ දෙස බලා ඇය හෙළන අවසන් සුසුම මුළු මිනිස් ඉතිහාසයම වෙනස් කරાવી. ඇය අඟහරු මත තබන පළමු පියවර අපේ අනාගත පරපුරේ පැවැත්ම තීරණය කරાવી. කවදාවත් ආයේ එන්න ලැබෙන්නේ නැහැ කියලා දැනම පෘථිවිය අතෑරලා වෙනත් ග්‍රහ ලෝකයකට යන්න ඔබට අවස්ථාවක් ලැබුණොත් ඔබේ අභියෝගය බාර ගන්නවද?